අද අපි කතා කරන්නේ ඕගොල්ලන්ට පොකට් පුළුවන් අලුත්ම ඇප්ලිකේෂන් එකක් පිළිබඳව. රයිට්. ඒ කියන්නේ මේ ඇප් එකෙන් ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ පොකට් මනි වගේ ඔයාලට සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් මේ ඇප් එකේ හරියට වැඩ කරොත්. මේ ඇප් එකේ තියෙන හොඳම විශේෂත්වය තමයි ඕගොල්ලන්ට ඩොලර්ස් 3ක් හොයපු ගමන් ඕගොල්ලන්ගේ මුදල් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඒ කියන්නේ බැංක් එකටම ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේ ඇප් එකේ තියෙන හොඳම විශේෂත්වය. රයිට්. ඔයාලට මේ ඇප් එකේ වැඩ කරන්න පුළුවන් ඔයාගේ තියෙන මොබයිල් ෆෝන් එකෙන්, ටැබ් එකෙන්, ඕනින් පෝටබල් ඩිවයිස් එකකින් ඔයාලට මේ ඇප්ලිකේෂන් එකේ වැඩ කරන්න පුළුවන් PC එකෙන් නැතුව. රයිට්. iPhone, iPad වලින් උනත් ඔයාලට මේකේ වැඩ කරන්න පුළුවන්. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද මේ ඇප්ලිකේෂන් එකේ වැඩ කරන්නේ, මොනවද මේ ඇප්ලිකේෂන් එකේ වැඩ කරන්න තියෙන්නේ, අපිට මොනවද මේකේ කරන්න තියෙන දේවල්, සියලු දේවල් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. රයිට්. වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මතක් කරන්න ඕනි, ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. අපි මේ වගේ වටිනා වීඩියෝ එකක් දැම්මේ ගමන් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. රයිට් ගයිස්. ඔයගලන්ට පුළුවන් මුලින්ම අපි බලමු මේ ඇප් එකෙන් මොනවද අපිට කරන්න තියෙන වැඩ කියලා. ඒ කියන්නේ එහෙමයි. මේ ඇප් එක ඔයාලට මුලින්ම තියෙන්නේ, ඔයාලට මම පළලා description එකේ link එකක් දාලා තිනවා. ඒ link එකෙන් ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. රයිට්. Play Store එකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඔයා නිකම්ම Play Store එක සර්ච් කරලා මෙදින් Atapol කියලා සර්ච් කරලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ රයිට්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ මුලින්ම දැන් මේකේ තියෙන සර්වර්ස් කියලා මේකේ නමක් තියෙන්නේ. රයිට්. වෙයිට් සර්වර්. අපි බලමු සර්වර් එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයා බලයි ඔයාලට මේකේ තියෙන්නේ සර්වර් කම්ප්ලීට් කරන්න කිව්ව ගමන් මොකද්ද මේ සර්වර් කියන්නේ කියලා. රයිට් ළමයි. සර්වර් කියන්නේ ඕගොල්ලන්ට තියෙනවා එක එක ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ උත්තර දෙනවා කියන්නේ මෙහෙමනේ. සාමාන්‍ය කියන්නේ මේගොල්ලන්ගේ එක එක රිසර්ච් ටීම් ඉන්නවා. ඒගොල්ලෝ මිනිස්සුන්ගේ අදහස් දැනගන්න එක එක ප්‍රශ්න කරනවා. අපි සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් කියමු මොකක් හරි ප්‍රොඩක්ට් එකක්. හරිද? මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පිළිබඳව මේ කට්ටියගේ අදහස් මොකද්ද? කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ ඉස්සරහ සඳහා ඒගොල්ලන්ට ඒක වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ වගේ ප්‍රශ්න ඕගොල්ලන්ගෙන් අහනවා එක එක දේවල් පිළිබඳව. ඕගොල්ලන්ට තියෙන පොඩි පොඩි ප්‍රශ්න අහන්නේ. ඔයාලට තියෙන්නේ ඒවට උත්තර දෙන්න. ඒවට උත්තර දෙනකොට ඕගොල්ලන්ට ඒකට සාමාන්‍ය ගාණක් මේගොල්ලෝ ගෙවනවා ඔයා සර්වර් එක කම්ප්ලීට් කරනවාට. රයිට්. ඒ කියන්නේ ඔයාලට උත්තර දීලා ඒකට ඔයාලට සාමාන්‍ය ගාණක් ගෙවනවා. අන්න ඒක තමයි අපි මේ සර්වර්ස් කම්ප්ලීට් කරනවා කියන්නේ. මේක ඉතාලම සරලයි. මේකේ අහන්නේ එක එක පොඩි පොඩි ප්‍රශ්න අහන්නේ ඔයාලට තියෙන අන්න ඒවට උත්තර දෙන්න. ඔන්න ඕක තමයි අපි කියන්නේ සරලවම සර්වර් කම්ප්ලීට් කරනවා කියලා. දැන් මේකේ සමහරක් කට්ටියට පොඩි ප්‍රශ්නයක් ඇති. මොකද්ද? අපි අනිත් ඒවාත් සර්වර් කම්ප්ලීට් කරපු සයිට් මම කතා කරා මීට ඉස්සෙල්ලා. දැන් සමහර වෙලාවට ගොඩක් සයිට් වල අපිට සර්වර්ස් පෙන්වන්න නැති වෙන්න අවස්ථා තියෙනවා. රයිට්. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකන් කන්ට්‍රි එකට හැදුවොත් අපිට ගොඩක් සර්වර් පෙන්වනවා අඩුයි. අපි එහෙම වුණොත් මොකද්ද කරන්නේ? ඒකට උත්තර ඕගලන්ට මම වීඩියෝ එක ඉස්සරහට දෙනවා. ඒකින්ද වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අනිවාර්යෙන් බලන්න. ඉස්සරහට මම කියලා දෙනවා ඔයාලට පොඩි ඔප්ෂනල් දෙයක්. ඒ කියන්නේ සර්වර් පෙන්වන්න නැති එකට හොඳ විසඳුමකුත් ඔයාලට මම ඉස්සරහට වීඩියෝ එකේ කියලා දෙනවා. රයිට්. ඊට පස්සේ අපි බලමු තාම මොනවද මේක කරන්න තියෙන්නේ. තාම මේකේ පුළුවන් ඔයාලට ඇප් ටෙස්ට් කරන්න. එයි මේ ඇප් ටෙස්ට් කරන්න. මේ ඇප් ටෙස්ට් කරනවා කියන්නේ ඒගොල්ලෝ එක එක ඇප්ලිකේෂන් හදලා තියෙනවා. ඒවා කියන්නේ ලෝකේ ගොඩක් මිනිස්සු අතර යවනවා. කියන්නේ මේ සයිට් එක කරන ප්‍රමාණය අතර ගියාට පස්සේ ඒගොල්ලන්ට ඇප්ලිකේෂන් වල හොඳ නරක දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ ඇප් ටෙස්ට් කරන්න. ඒ සමහර ඒවා තියෙනවා ට්‍රේඩ් එකක් දාන්න. ඒ වගේ ගොඩක් දේවල් එක එක ඒවා තියෙනවා. රයිට්. ඒක ඊළඟට තියෙනවා ගේම්ස් ප්ලේ කරන්න. දැන් ඔයා බලයි ඒකත් මම කියලා දෙන්නම්කෝ. ඔයා බලයි ඇයි මේ ගේම් එක ප්ලේ කරාට අපිට සල්ලි ගෙවන්නේ. ගේම් එක ප්ලේ කරලා ඔයගලන්ට සල්ලි ගෙවන්නේ. දැන් අපි කියමු ගොඩක් ඉන්නවා ගේම්ස් හදන කට්ටිය ඉන්නවා. ඒ ගේම් හදලා ඒගොල්ලෝ මේවා Play Store එකට දාලා ඒගොල්ලෝ බලනවා මේ ගේම් එක. කියන්නේ ගේම් එකේ මොනවද තියෙන අඩුපාඩු. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි කියමුකෝ මෙහෙම මේ ගේම් එක අපි කියමුකෝ 100ක් ප්ලේ කරා කියලා. 100ක් ප්ලේ කළා 100ටම මේක වින් කරන්න පුළුවන් නම් ඒ ගේම් එක වැඩක් නැහැ නේ. ඒ කියන්නේ ඒකේ 100ටම ඒක ඉතාලම ලේසි නේද වින් කරන්න වැඩක් නැහැ නේ. අන්න ඒකෙන් තමයි ඒගොල්ලෝ බලන්නේ මේ ඒ කියන්නේ ලෙවල්. අපි කියමු ලෙවල් 10ක් තියෙනවා කියලා. 100ම ලෙවල් 10 ඉතාලම ලේසි වින් කරනවා. ඒ වැඩක් නැහැ නේ ගේම් එක එහෙම වුණොත්. ඒ ගේම් එක පොඩ්ඩක් අමාරු වෙනවා. ඒකට මේගොල්ලෝ බලනවා මේක 100ෙන් මේක ලෙවල් 10ක් කම්ප්ලීට් කරලා 20ක් වගේ කියන්නේ. දල වශයෙන් මම උදාහරණයක් කියන්නේ එහෙම ප්‍රමාණයක් නම් අන්න ඒ ගේම් එක හොඳයි.
ඒ කියන්නේ ගේම් එකේ තියෙන අඩුපාඩු මේකේ graphic කොහොමද තියෙන්නේ? ඒවා අඩුයිද? right මේක මිනිස්සු කැමති කොහොමද? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ app එක ටෙස්ට් කරනකොට ගොඩක් කට reviews දානවානේ right app එකේ reviews දානගේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ ගේම් එක කොහොමද? ඒ කියන්නේ මේක කොච්චර කට්ටියකට play කරන්න පුළුවන්ද? මේක මොන වගේ වයස් කාණ්ඩයකටද අපි දෙන්න ඕනේ? right මේ ගේම් එකේ මොනවද අපි හදන්න ඕනේ අඩුපාඩු? අන්න ඒක තමයි ඔයාට මේ ගේම් එක play කරන්න මුදල් ගෙවන හේතුව. මම දැන් ඔයාට ඒ ටික තමයි පොඩක් පැහැදිලි කරලා දෙන්නේ. right එතකොට ඔයාට මේකේ games play කරලා ඒ විදිහට මුදල් හොයන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි අපිට සර්වර් එකකට මුදල් ගෙවන්නේ. right app එක ටෙස්ට් කරනකොට අපිට ගෙවන්නේ ඇයි? අපි මේ game එක play කරනකොට අපිට ගෙවන්නේ ඇයි? ඔන්නව තමයි හේතුව. right ඒගොල්ලන්ට පොඩි ගාණක් ඕගොල්ලන්ට ගෙවුවාගෙන මේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ game එක develop කරගන්න ඉතාමත් වැදගත්. අන්න ඒකයි ඒ විදිහට ගෙවන්නේ. right ඔය ආකාරයට තමයි මේකේ වැඩ වෙන්නේ. දැන් ඔයාලට මම කිව්වනේ ඉස්සරහට මම කියලා දෙනවා කියලා ඔයාලට සර්වර් කම්ප්ලීට් කරන්න පොඩි ඔප්ෂනල් දෙයක් කියලා දෙනවා කියලා මම. මේ කියන්නේ ලංකාවට සර්වර්ස් එන්නේ නැති එකට ඔප්ෂනල් දෙයක් කියලා දෙනවා. ඔයාලට පුළුවන් කැමති කට්ටියට පමණක් ඔයාලට පුළුවන් මොකක් හරි VPN එකක් යූස් කරලා මම ඕනනම් VPN එක නම් දෙන්නම් දාන්නම් අපේ Telegram group එකේ. ඔයාලට පුළුවන් මම පළලා description දාලා තියෙනවා. අන්නේ link එකෙන් ගිහිල්ලා අපේ Telegram group එකට join වෙන්න. right ඒකට ගිහිල්ලා ඒ දාලා තියෙන VPN එකක් ඔයාගේ phone එකට download කරගෙන ඔයාලට ඕනනම් පුළුවන් මේවයි servers complete කරන්න පුළුවන්. right ඒ කියන්නේ අපිට පුළුවන් US UK කැනඩා වගේ country එකක් දාගත්තොත් අපිට ගොඩක් servers එනවා. ඇයි ලංකාවට server එන්නේ නැති ගොඩක්? ඒ හේතුව තමයි ලංකාවේ කට්ටිය server එකක් කරාට ඒ server එක හරියට complete කරන්නේ නැහැ. එතකොට ඒ research team වලට ඒගොල්ලන්ට හරියට අවබෝධයක් ගන්න බෑ මේ. ඒ කියන්නේ ඒ දෙන server එකෙන් ඒගොල්ලන්ට හරියට අවබෝධයක් ගන්න බෑ. හැබැයි සාමාන්‍ය UK US කැනඩා වගේ රටකට server එකක් දුන්නාම ඒ මිනිස්සු server එක හරියට කරනවා. එතකොට ඒ server එක දාන research team වලට ඒගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් මේ game කොහොමද කියලා. right අන්නේ හේතුවට තමයි ලංකාවට servers පොඩක් එනවා අඩු. අපේ කට්ටිය හරියට කරන්න දෙන්නා ඒක අපිට වැඩක් නැහැ. අපිට ඒ වගේ US UK කැනඩා වගේ යුරෝප් country එකක් දාගෙන අපිට පුළුවන් මේ ඕනනම් මේ server complete කරන්න. ඒක optional දෙයක්. ඕගොල්ලන් කැමති පරිදි ඕගොල්ලන්ට ඒ වැඩේ කරන්න පුළුවන්. ඒකට මම මුකුත් කියන්නේ නැහැ. right ඊට පස්සේ අපි ඕනනම් පොඩ්ඩක් මේ application එකට ගිහිල්ලා බලමු. ඔන්න මම link එකෙන් මේ application එකට ආවා. ඔයාලට දැන් මේ screen එක බලා ගන්න පුළුවන් Atapol paid service කියලා. මෙන්න මේ application එක තියෙනවා. right මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පේනවද? application එකේ දැන්ට තියෙනවා 10 million download. right ඔයාලට එතකොට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් 10 million download තියෙන application එකක් කියන්නේ කොච්චර හොඳ application එකක්ද කියලා. right හරිද? 10 million download මේ application එකේ තියෙනවා. ඔන්නම් ඔයාලට මේ application එක ගැන පොඩි videos කැලටයක් තියෙනවා. ඔයාලට ඒක ටිකක් බලා ගන්න පුළුවන් Play Store එකට ඇවිල්ලා. right 10 million download කියන්නේ හොඳ application එකක්. අපිටත් මේකේ විදිහට වැඩ කරන්න පුළුවන්. අපි දැන් මේකේ හොඳම ඔප්ෂන් එක කතා කරන් තමයි දැන් යන්නේ. මොකද්ද? ඒක තමයි මොකද්ද? හොඳ ඔප්ෂන් එක. මොකද්ද? මේකේ withdrawal method එක. withdrawal method එක මොකක්ද කියලා තමයි අපි දැන් කතා කරන්නේ. අපි හොයන සල්ලි අපිට අපේ බැංකුවට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අතර ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ withdrawal method එක තමයි ඕගොල්ලන්ට මම දැන් කතා කරන්නේ. right අපි උගලන ළමයි මේකේ ස්කිල් හරහා withdrawal කරගන්න පුළුවන්. මේක හොඳම දේ තමයි මම වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම ඔයා ඩොලර්ස් 3ක් හෙව්ව ගමන් ඔයාගේ මුදල් ඔයාගේ අතටම ලබා ගන්න පුළුවන්. right guys ඕගොල්ලන්ට ස්කිල් එකට ඩොලර්ස් 3න් මේකේ withdrawal ගන්න පුළුවන්. ඔයාලා ස්කිල් account එක හදන්න දන්නේ නැත්නම් YouTube එකේ search කරන්න how to create skill account එක හදලා මේක රැඩ් කරලා ඔයාට මුදල් ස්කිල් එක හරහා withdrawal කරගන්න පුළුවන්. ඉන්න right තව මේක හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලන්ට පුළුවන් Amazon gift card ඒවා gift card වලට withdrawal කරගන්න පුළුවන්. තව මේකේ දෙයක් තියෙන ඔප්ෂන් එකක් මොකද්ද? application එක අපිට ලංකාවේ තියෙන PubSuper India වගේ ඒවයි අපිට මේකේ බාන්ඩ් පර්චේස් කරන්න පුළුවන්. මේ application එක හොඳට මුදල් වෙනවා. අපි කියනවා ඩොලර් 100ක් ඕන වාරේ ඩොලර් 100 හරියන්නේ ඔයාට කැමති නම් ඔයාට PubSuper එකෙන් ඔයාට පර්චේස් කරගන්න පුළුවන්. PubSuper India වගේ ඒවයි නැත්තම් ඔයාට ඔයාගේ මුදල කරගන්න පුළුවන්. ඒක කැමති. right තමන්ෙන් වෙන ඇප්ලිකේෂන් වල ලංකාවේ සයිට් වලින් බඩු ගන්න පුළුවන් කියලා එකක් නෑ. මේකේ හොඳක් තියෙන අපිට එහෙම බාන්ඩ් පර්චේස් කරන්න පුළුවන්. ඒක මම කියන්නේ අන්න ඒ දෙන ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ. දැන් ඔයා බලයි මේ එහෙනම් ඒ ටික තමයි අපිට දැන් මේක කතා කරන්න තියෙන්නේ. right මේකේ මේ account එකක් හදන ඒ දේවල් මම කරේ නෑ. ඒක ඔයගොල්ලන්ට සාමාන්‍ය දෙයක්. ඔයගොල්ලෝ දන්න ඇප්ලිකේෂන් එක ඔයගොල්ලන්ගේ
නේම් එකේ account එකක් හදලා ඒ වැඩ දන්නේ නැති කෙනෙක් නෑ. ඒක පොඩි දෙයක්. මම මේ application මේ හඳුන්වා දීමක් කරේ. ඕගොල්ලෝ හැමදාම බලනවා මේ pocket money හොයන්න අපි කියනවා මේ server වලින් game play කරලා හොයන්න පුළුවන් කියලා. ඇයි මේගොල්ලෝ game ගෙහුවට සල්ලි දෙන්නේ? ඇයි මේගොල්ලෝ servers complete කරලා සල්ලි දෙන්නේ? ඕගොල්ලෝ ඒකනේ දන්නේ නැති. ඒක දන්නේ නැතුව ඕගොල්ලන්ට ඒක පිළිබඳ විශ්වාසයක් තියාගන්න අමාරුයි. මම අන්න ඒකෙන් තමයි ඔයාලට ඒ දේ තමයි මේකෙන් පැහැදිලි කරලා දුන්නේ. ඔයාලට පුළුවන් application එක download කරලා ඔයාලට මේ විදිහට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය දෙයක් මොකුත් නෑ. open කරේ ගමන් ඔයාගේ Google account එකකින් ඔයාලට තියෙන application එකට log වුණා. හරිද? sign up වුණා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ game play කරන ටික ඒවා ගිහ කරන්න press කරන ටික එතනින් ගියාම server ටික complete කරන ඔය විදිහට තමයි ඔයාලට පොඩි වැට්ටයක් තියෙන්නේ. ඒ ටික ඔයාලට කරගන්න පුළුවන්. right එහෙනම් ඔය ටික තමයි අපිට වීඩියෝ එක මතක් කරන්න තියෙන්නේ. තව අපි ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට කියලා දෙන්න ඕනේ. ගොඩක් කට්ටිය දාලා තියෙනවා Adobe Stock එකෙන් මම වීඩියෝ ටිකක් ගේන්න කියලා. මට තාම බැරිනවා මම ඒක ළඟදිම හෙට අනිත් දර ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයා තාම අපේ channel subscribe කරලා නැත්නම් අපේ channel subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. අපි වගේ වටිනා වීඩියෝ එකක් දැම්ම එක මම ඔයාලටම ගෙන්න ගන්න පුළුවන්. right guys එහෙනම් අපි අද ගිහින් එන්න ඔයගොල්ලෝ ඔක්කොම සුබ දවසක්. good luck.